අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා මම හිතනවා අහලා ඇති කියලා. මේකෙදී අමූලිකා සද්ධා කියන මේ යෙදුමත් එක්ක මේක නිර්වචනය කරන මෝඩ ශ්‍රද්ධාව තමයි අමූලිකා සද්ධා කියලා කියන්නේ. එහෙම දෙයක් ඇත්තටම මෝඩ ශ්‍රද්ධාව කියන දෙයක් ධර්මයේ තුල කොතනකදීවත් පැහැදිලි කරන්නේ නැහැ. එන ශ්‍රද්ධාවේ එහෙම ප්‍රභේදයක් හෝ ශ්‍රද්ධාවේ එහෙම දෙයක් ඇති වෙන්න විදිහක් නැහැ ධර්මානුකූලව. ශ්‍රද්ධාව පිළිබඳව අපි කතා කරනකොට ශ්‍රද්ධාවෙහි තියෙන අවශ්‍යතාවය පිළිබඳව අපේ ස්වාමින්වහන්සේට මීට පෙර පැහැදිලි කළා. මේ ශ්‍රද්ධාව තේරුම් ගැනීම මම හිතනවා අපේ සමාජයේ නිවැරදි විදිහටම ග්‍රහණය කරගෙන නැහැ කියලා. ඒ නිසා තමයි කෙනෙක් ශ්‍රද්ධාව එපා කියලා හිතනවා නම් හෝ බුදුරජාණන් වහන්සේ මේක වැදගත් කියලා දේශනා කළේ නැහැ. ශ්‍රද්ධාව අර ප්‍රඥාව තමයි වැදගත් කියලා ප්‍රඥාව පැත්තට පමණක් අදහස යොමු කරලා ශ්‍රද්ධාවයෙන් ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් ඒක ඊටාම වැරදි ප්‍රයත්නයක්. ඒක බුද්ධ දේශනාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා බොහොම ප්‍රසිද්ධම යෙදුමනේ අපිට සද්ධා බීජං තපෝ වුට්ටේ පඤ්ඤාමය යුගණක් ගලන් කියන එක. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒක හරියට මේ අර නගුල වගේ. බීජුවට මොකක්ද? නැත්තම් අපි කියන බීජය අපි වපුරන්න හදන්නේ මොකක්ද? ශ්‍රද්ධාව නැමැති බීජය තමයි අපි මේ වපුරන්න හදන්නේ. ශ්‍රද්ධාව නැමැති බීජය වපුර ගන්න තමයි ප්‍රඥාව නැමැති නගුල අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අනවශ්‍ය දෙයක් කියනවා නම් මම හිතන්නේ අපිට අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ඇති දෙයක් බවට ඒකපත් වෙන්නේ නැහැ.